So you are here with another episode, Bikers by Chrome. ඉතින් අදත් episode එකට ඇවිල්ලා තියෙන බොහොම අපේ club එකේ අලුත් member කෙනෙක්. අලුත් කොට දැන් ගොඩක් rides, short rides සහ ගොඩක් rides වලින් ගිහිල්ලා තියෙනවා. ඉතින් අද අපි සන්තුෂ්ව හම්බ වෙමු. සන්තුෂ් welcome to show. ඉතින් සන්තුෂ් කියන්නේ කවුද? මගේ නම සන්තුෂ් පුත්තම්පුර. මම දැන් ෆ්‍රීලාන්සර් කෙනෙක් අතම ගෙනාලා. මම බයික්ස් වල ගොඩක් ආසයි. ඒ වගේම මම බයික් වල ස්ක්‍රැප් එකට ජොයින් වුණේ. ශිජය මගේ යාළුවෙක් ඉන්නවා. ඉතින් මම ඉස්සරහට කැමති ක්ලබ් එකත් එක්ක රයිඩ් කරනවා. හරි. ඔය බයික් වල ලව් එක කොයි කාලෙද පටන් ගත්තේ? බයික් එකේ ලව් එක පටන් ගත්තේ ඔද 2015 වගේ. හේතුව මගේ අයියා ගොඩක් බයික්ස් වලට කැමති කෙනෙක්. ඉතින් ඉස්සල්ලාම එයාගේ බයික් ටිකලෙත් උනේ පල්ස් RS 200 එක. ඉතින් ඇත්තම කියනවා නම් ඒකට කලින් මගේ පළවෙනි මම ලෙසන් එක ගත්තේ අපි තාත්තලා තිබ්බා ජෑලින් කියලා මගේ චයිනීස් බයික් එකක් 90cc 100cc. ඒක තමයි මගේ ෆස්ට් බයික් එක මම රයිඩ් කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ 2015 අපේ අයියා බයික් එකක් ගත්තාන් පස්සේ දෙවෙනි බයික් එක තමයි පුරුදු වෙන්න. ඇත්තම කියනවා. ඊට පස්සේ කොහොමද මේ වාල් බයික් එකට යනකම් ආපු කතාව? මගේ බයික් එකට යන කතාව මගේ පළවෙනි බයිසිකල් එක ගත්තේ 2019 ජනවාරි 16 පල්ස් NS 200 එක. අතට කියනවා නම් ඒක තමයි මගේ පළවෙනිම මම කැමැත්තෙන්ම ගත්ත බයිසිකල් එක. මම ගොඩක් රයිඩ්ස් ගියා. මට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා මේ බයිසිකලෙන්. ඊට පස්සේ තමයි අලුත් දෙයකට මාරුනේ. ඔව් ඒ කතාව ඒ අලුත් දෙයකට මම NS 200 එක කොච්චර කාලයක් ආපස්සට NS 200 තාම තියෙනවා නැත්නම් ඉවරද? ඒ NS 200 එක ඉවරයි. ඒක වැදලා ඉවරයි. මම ඒක 2010 වැදලා 2023 NS එක යන කාලේ කොහෙද සවුන්ඩ් රයිඩ් කළේ? කොහෙද දුර? මම වැඩිම දුර පැදලා තින්නේ පාසිකුඩා බැටික්ලෝ. මම හිතන්නේ within one day මම කොළඹ ඉඳලා කොළඹ කියන්නේ අතුරුගිරිය කඩුවෙල ඉඳලා කෙලින්ම ගියා බැටික්ලෝ මහරෑ 12ට පිටත් වෙලා හරියටම 6 වෙද්දි මම බැටික්ලෝ. ඒ කියන්නේ තනියෙන්ද ගත්තද? තනියෙන්. ඇයි ඒක තනියෙන් යන්නේ? මට පොඩි කැකියාවක් තියෙනවා. අමාරුවක් තියෙනවා. තනියම සෝලෝ රයිඩ් කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්න මම ආසයි ගොඩක් ඇඩ්වෙන්චරින් කරනවාට. තනියම බේසිකලි හැමදේම එක්ස්පීරියන්ස් කරන්න. මොකද අපේ රට කියන දේ හරි ලස්සනයි. ඒ දේවල් යාළුවොත් එක්ක ගියාම නෙමෙයි වෙනස. ඒක තනියම යනකොට වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒක වෙනම හිතට දැනෙන දෙයක්. තනියම යනකොට ඒ දේ එක්ස්පීරියන්ස් කරනකොට. දැන් ඒ කතාවෙන් දැන් අපි දැන් තනියෙන් දැන් මේ කතාවට සම්බන්ධ වෙනවා. දැන් බයික් වලින් ක්ලබ් එකට ජොයින් වෙනවනේ. ක්ලබ් එක තනියෙන් යන්නේ. ක්ලබ් එකට ඒකෝනේ මේ ට්‍රාන්සිෂන් එක මොකක්ද උනේ? දැන් ක්ලබ් එකට ජොයින් වෙන එකයි තමයි දැන් තනියෙන් යන නාසා එකක් තියෙන්නේ. ක්ලබ් එකට වෙන්නේ. හරි ඒක කියන්නේ. ඒකද මේ කතාව පැහැදිලි කරන කට්ටිය මොකද තනියෙන් යන මන්නේ ක්ලබ් එකට ජොයින් වුණා කියන්නේ. ක්ලබ් එකේ රයිඩ් කරනකොට මට ඇත්තම ඔව් ජොයින් උනේ කියලා කියනවා. ඔව් ඇත්තම කියනවා නම් මම ජොයින් උනේ මගේ යාළුවා හරහා. මගේ යාළුවා ඊසාසි. එයා මේ ක්ලබ් එකේ හිටියා කාලයක්. එයා තාම ඉන්නවා. එයා තමයි මට ඉන්ට්‍රොඩියුස් කරේ. මචං ප්ලීස් ක්ලබ් එකට ජොයින් වෙන්න. අපි ඔය NS 200 එක දීලා ගමු. ලොකු සීට් එකකට ෂැඩෝ එකක් තියනවා ගමු ටක් ගාලා. ඉතින් මම මොනා කරත් මම මගේ යාළුවට ගොඩක් ආදරෙයි. එයා මාත් එක්ක පොඩි කාලේ හිටපු යාළුවෙක් ඉස්කෝලේ කාලේ ඉඳන්. ඉතින් එයා කිව්වා හින්දා මම බයිසිකලේ දුන්නා. ඒ පහවදාම එදාම ගිහිල්ලා අපේ ක්ලබ් එකේ කෙනෙක්ගෙම බයික් එකක් මම ගත්ත සල්ලි. ඒ කතාවක් මොකද දැන් ක්ලබ් එකේම ගත්තකොට ඊෂාගේ එපිසෝඩ් එක මේ වෙද්දි බලලා නැත්නම් ඊෂාගේ එපිසෝඩ් එක බලන්න. ඒකේ link එකක් තියෙනවා. මොකද කොහොමද මේ එකට එකක් මේ වෙන්නේ කියලා. ඉතින් ඊෂාගේ එපිසෝඩ් එකක් බලන්න අනිවාර්යෙන්ම. ඒකෝද දැන් මේ බයික් එක කාගෙන තිබ්බේ කොහොමද ගත්තේ? කොහොමද මේ කතාව වෙන්නේ? මට ඇත්තම කියනවා නම් පල්ස් NS 200 එක මම විකුණන්න දාලා තිබ්බ Facebook එකේ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. හේතුව මම 2019 ගත්තට බයිසිකලේ ওই බයිසිකලේ අවුරුදු එතකොට 4ක් මම ගා තිබ්බා. බ්‍රෑන්ඩ් නිව්ද ගත්තත්? ඔව් බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. මම බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. ලීස් කරලා ගත්තා. ඇත්තම කියනවා නම් මාත් ඒ වෙලාවේ පොඩි රස්සාවක් කරන අතරේ ලීස් එක කවර් කරගෙන මම මේ බයිසිකලේ කම්ප්ලීට්ලි ගත්තා. අරගෙන මම අවුරුදු 4ක් තිබ්බට ඔක දුවලා තිබ්බේ 23000යි දුවලා තිබ්බේ. මම හොඳටම සර්විස් කරලා තිබ්බා. මගේ අතින් මොකුත් ඇක්සිඩන්ට් වෙලා තිබ්බේ නැහැ. බ්‍රෑන්ඩ් නිව් වගේම අවුරුදු 4ක් තිබ්බා.
ඉතින් මට ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා බයිසිකල් එක මේ Facebook post එකකින්. ඉතින් මට කවුරුවත් ෂුවර් නෑ මං වගේම ඒ quality එකට බයිසිකලේ තියාගන්න නැද්ද කියලා. පොඩ්ඩක් ඒක මේ ඩාර්ක් ක්ලවුඩ් එකක් තියෙන බයික් එකක් නේ මොකද ඇත්තෙන්ම කියනවා නම් බයිසිකල් එක ආදරය කරන කෙනෙක් ඒ බයිසිකලේ තියාගන්න මලක් වගේ ඇත්තම වෙනවා මලක් වගේ ඇත්තම හරියට මලක් වගේ තියාගන්න. ඉතින් මටත් ඕනුනේ ඒ වගේ කෙනෙක්ව හොයාගන්න. ඉතින් මට කොහොම හරි හම්බුණා යාපනයේ ඉන්න එක්කෙනෙක්. ඒ කෙනා මාව හම්බෙලා කිව්වා මට බයිසිකල් අදම ඕනේ අදම ගෙනියන්න. එයා ගන්න එයාට නෙමෙයි එයාගේ මල්ලිට. එයාගේ මල්ලි ඒ ලෙවල් කරනලු ඒ ලෙවල් එක්සෑම් එක පාස් වුණා. පස්සේ එයාට gift එකක් වගේ ගෙනා. ඉතින් මටත් හිතට සන්තෝෂයි මොකද ඒ කෙනාගේ පළවෙනි බයිසිකල් වෙන්නේ මම හැදපු බයිසිකල්. එතකොට මං කිව්වා හරි මං දෙන්නම් කියලා. මං ඒ වෙලාවේ දුන්නා දීලා ගියා අනිත් පැත්තට ඒ සල්ලිත් අරගෙන මම ගිහිල්ලා අපේ ක්ලබ් එකේ ඉන්න සිවන්ත අයියගා තිබ්බ Honda Shadow 400 එක මම ගත්තා එදා. ඔව්. මම දැන් මේ බයික් එක ෆොටෝස් වල දාන්නම් අපි. ඒ බයික් එක ඉතින් ඒ බයික් එක තමයි දැන් අලුත් අයිතිකාරයා තමයි අපේ සන්තුෂ්මන්. දැන් ඒකට ක්ලබ් එකට ජොයින් වුණේ කොහොමද? ක්ලබ් එකට ජොයින් වුණේ අරගෙන තමයි කෙලින්ම වා ජොයින් වුණේ. ඊසම කන්වින්ස් කරා ප්ලීස් මට ජොයින් වෙන්න මේ අපිත් එක්ක රයිඩ් කරමු එකට කියලා. මොකද මම සෝලෝ රයිඩ් නේ මට ගොඩක් එක්ස්පීරියන්ස් නැහැ ක්ලබ් එකක් එක්ක හෝ කණ්ඩායමක් එක්ක යන. ඇත්තම කියනවා නම් මම කණ්ඩායමක් යනවා කියලා කිව්වොත් මගේ ඉස්කෝලේ යාළුවෝ 3 දෙනෙක් එක්ක යනා නිසා පොඩි දුරකට ක්ලබ් එකකින් බැඳිලා මට ගොඩක් එක්ස්ප්ලොර් කරන්න හම්බුනේ නැහැ. ඉතින් මේක මට ලොකු chance එකක් වුණා ඊසාවට කන්වින්ස් කරපු ඉඳලා ක්ලබ් එකට ජොයින් වෙලා අපි එක පැක් එකක් වගේ ඩීසන්ට් පැක් එකක් වගේ පාරේ ලස්සනට දුර ගමන් යන්න. ඔව් දැන් අර ඔයාලට දැන් වෙනසක් තේරෙනවද? ඔයාගේ සෝලෝ රයිඩ් එකේ ඔයා විදපු එකක් තියෙනවද ක්ලබ් එකට කියලාකට එතකොට ඒකේ ඩිෆරන්ස් එක ඔයා කොහොමද දකින්නේ? ඇත්තම කියනවා නම් සෝලෝ රයිඩ් යනකොට බලන්න දේවල් ගොඩක් තියෙනවා. එතකොට මට ඕන විදිහට මම හයියෙන් ස්පීඩ් කරනවා, රෙක්ලස්ලි කරනවා, ඒ වගේ දේවල් තියෙන පොඩි මිස්ටේක්ස් වගේ තියෙනවා. හැබැයි ලොකු ප්‍රශ්න නැහැ. ඒ ප්‍රශ්න නැහැ. පරිස්සමින් යන ගමනක් යනවා. ඒත් එක්කම බැලුවොත් ක්ලබ් එකත් එක්ක යනකොට ඩීසන්ට්ලි අපි එක රෝ එකේ යනකොට අපි සයින්ස් දෙනවා නැත්නම් කියනවා නෝකල සයින්ස් දෙනවා බලක් තියනවා නම් ඒ දේවල් පෙන්නලා එතකොට බල්ලෙකුණ පාරට පෙන්නාම එතකොට අපි අතර තියෙන අවයනස් එකක්. ඒ අවයනස් එක අපි පැක් එකක් අතර තියාගන්න. එතකොට මට තේරෙනවා මම සෝලෝ රයිඩ් කරනකොට මට මේ වගේ කෙනෙක් කට්ටියක් කවුරුත් හිටියේ නැහැ. එතකොට මගේ පරිස්සම ගැන හොයලා බලන්න මට සහෝදරයෝ දැන් ඉන්නවා. ඉතින් මට ගොඩක් සන්තෝෂයි මේ ක්ලබ් එක ගැන මේ කට්ටිය ගැන ඉන්න මගේ බ්‍රදර්ස්ලා එක තමයි මට කියන්න තියෙන්නේ මගේ බ්‍රදර්ස්ලා ගැන. දැන් අපි ගත්තොත් තමයි දැන් කාලය පදිනකින් දා මොකද්ද වාගේ දැන් අපිට ලොන්గ్ ඩිස්ටන්ස් ආයක රයිඩ් එකයි. ඉතින් ඉස්සරහට මොනවද ලංකාවේ හරි ඕවර්සීස් හරි වාගේ ඩ්‍රීම් රයිඩ් එකක් තියෙනවද? දැන් ආසයි බයික් එකේ කියලා. ඩ්‍රීම් රයිඩ් එකක් යනවා නම් මං හරි ආසයි හිමාලය පැත්තේ පදින්න. පොඩ්ඩක් ඇඩ්වෙන්චර් සයිඩ් එකකට ට්‍රැවල් ඕෆ් රෝඩ් වගේ යන්න මං ගොඩක් කැමතියි. ඔව් හිමාලය රයිඩ් එක ගැන කියද්දි හිමාලය රයිඩ් එකේ ගියපු රයිඩර් කෙනෙක්ගේ අපි පොඩ්කාස්ට් එකක් කරා සනෝජ්. මම හිතන්නේ සනෝජ්ගේ පොඩ්කාස්ට් එක බලන්න ඔහු එපිසෝඩ් දෙකක ඔහු විස්තර කරනවා හිමාලය රයිඩ් එක ගැන. ඔහු හිතනවා හිමාලය රයිඩ් එක ගැන මේ ලක්ෂ ගණනක් වේදන් වෙනවා කියලා. ඇත්තටම ඒ රයිඩ් ඒ එපිසෝඩ් එකෙන් තමයි මමත් දැනගත්තේ ලක්ෂ 3ක් වගේ 4ක් මේ පොඩි මුදලකින් හිමාලය රයිඩ් එක යන්න පුළුවන්. බයික් එකකුත් අරගෙන තෙලුත් ගාලා කන්නත් ඉඳලා ඔක්කොම කරලා එන්න එයා ටිකත් ඔක්කොටමත් එක්ක ලක්ෂ 3ක් වගේ යන්නේ කියලා. සනෝජ් කිව්වා ඊට පස්සේ ඊට වඩා අඩුවට කරන්නත් පුළුවන් කියලා. ඉකොනොමි එකට මොනවයි වුණ නැත්තම් ලංකාවේ ඊට වඩා ඉස්සරහට අඩු වෙයි. ඉතින් මම සන්තෝෂ්ටත් අපේ ක්ලබ් එකේ සමහර මෙම්බර්ස්ලා මම ඇතුළු ඒ රයිඩ් එක යන්න පුළුවන් වෙයි. එතකොට සනෝජ් දැන් ඔයාගේ දැන් තිබ්බන බයික්ස් ටික මොකද්ද ඔයාගේ තියෙන ආසම ඩ්‍රීම් කියන්නේ ආසම කිව්වොත් ආසම බයික් නම් තියෙනවා. ආසම බයික් එක වෙනයි. ආසම කියන එකත් අපිට ගන්න පුළුවන් කියලා පොට්ටක් හරි හූප් එකක් තියෙන ලංකාවේ. ඔව් ලංකාවේ. ඊට පස්සේ ඩ්‍රීම් බයික් එක ගැන කියන්න. ලංකාවේ මට පදින්න ඩිපෙන්ඩ්ස් අපේ තියෙන ට්‍රේල්ස් අනුවට ක්‍රූසර්ස් බේසිකලි ක්‍රූසර්ස් බැලුවොත් මං හරි ආසයි ඩ්‍රැග්ස්ටර් 400 එකටත් මං හරි ආසයි.
එනවාට මට ඇඩ්වෙන්චර් සයිඩ් එකට මට කොහේ හරි වර්ල්ඩ්ස් එන්ඩ් වගේ පදිනවා නම් මම ඇත්තම කැමති CRF වගේ බයිසිකල් එකක් පදින big wheel. එතකොට දැන් ඔයාගේ ඩ්‍රීම් බයික් ඩ්‍රීම් බයික් එක කිව්වොත් Harley Davidson CVO ස්ට්‍රීට් ග්ලයිඩර් තමයි. ඔව් අනිවාර්යයෙන්. ඒක විතරද? ඔයාගේ cruise බයික් එක තමයි ඔයාගේ ultimate dream bike. ඒක තමයි උඩින්ම තියෙන්නේ. දෙවිනියට බැලුවත් ඉතින් කියමු ගොඩක් තියලා කියන්න හරි මොකද්ද සිලෙක්ට් කරගන්න කියලා. ඉතින් දෙවිනියට බැලුවත් ඉතින් ස්පෝර්ට්ස් බයික් එකක් වගේ තමයි. ඔව්. ඒක කොළුවේ තියෙනවා. උඩට ඔව් CBR SP1000 එකක් වගේ තමයි. ඔව්. ඉතින් මම හිතන්නේ සන්තෝෂ් අපේ ක්ලබ් එකත් එක්ක දැන් කොච්චර කාලෙද? දැන් අවුරුදු දෙකමාරක් ක්ලබ් එකත් එක්ක ඉන්නවා. ඉතින් සන්තෝෂ් තව ඉස්සරහට ට්‍රයි කරනවා. සන්තෝෂ් හැම එපිසෝඩ් එකක කියනවා වගේ සන්තෝෂ් අද විතරක් නෙමෙයි. සන්තෝෂ් අපේ YouTube channel එක, අපේ Facebook, Instagram follow කරන්න. සන්තෝෂ්ගේ තවත් එපිසෝඩ්ස් ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් සහ ඉස්සරහට සන්තෝෂ්ගේ එපිසෝඩ්ස් එනවා. ඉතින් ඒක කියලා අදට අපි මේ එපිසෝඩ් එක නවත්තනවා. ඉතින් මේක මෙච්චර කාලයක් subscribe කරලා නැත්නම් පල්ලා subscribe කරන්න, like කරලා නැත්නම් like කරන්න, මේක share කරන්න. අවශ්‍යතාවයක් තියෙනවා මේකේ මොකක්ද දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවද දැනගනවා නම් මේක අනිවාර්යෙන්ම share කරන්න. ඉතින් ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේම පල්ලා comment section එකේ දාන්න. අපි ඒකට උත්තර දෙන්න ක්ලබ් එකට join වෙන්න සහ සන්තෝෂ් කියන වැඩිපුර විස්තර දැනගන්න ආස නම් ඒක පල්ලා දාගෙන යන්න අපි ඒකට උත්තර දෙන්නම්. ඉතින් අදට අපි මේ එපිසෝඩ් එක නවත්තනවා. ඉතින් සන්තෝෂ් thank you for coming with a busy schedule. ඉතින් see you in another episode. අදට bye. bye.